ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. සුබයි කියන්න අමාරුයි. මොකද මම දැන් ඉන්නේ නුවර ගන්නෝරුව අවට ප්‍රදේශයේ. ඉතින් මේ වෙනකොට ලංකාවට නුවරට මේ තියෙන බලපාපු මේ කුණාටුවේ තියෙන බලපෑමත් එක්ක මේ තියෙන තත්ත්වයක් එක්ක හිතා ගන්න බැරි විදිහක විනාශයක් කාරණා ගොඩක්. ඉතින් මෙතනදී අපි ශක්තිමත් විදිහට ගොඩ නැගෙන්න ඕන. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මම පොඩ්ඩක් ඉස්සරහා පෙන්නන්නම්. මම දැන් ඉන්නේ ගන්නෝරුව පාරේ. නුවර දන්න කෙනෙක් දන්නවා ඇති. ඉතින් මේ තියෙන්නේ ගන්නෝරුව පාරේ තියෙන ස්වභාවය. ඉතින් දැන් ඊයේ දවසට වඩා අද දවසේ නම් යම්කිසි ආකාරයකට මෙතන වෙනස් වීමක් පිරිසුදු කිරීමක් තියෙනවා. ඊයේ සෑහෙන්නම දරුණු විදිහකට තිබුණා. නමුත් දූවිල්ල තියෙනවා. ඉතින් ඒක තමයි මේ ස්වභාවය ගත්තාම තියෙන්නේ. ඉතින් මේත් එක්ක මට අද කියන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ටිකෙන් ටික අපි කතා බහ කරගෙන යමු. මේක තමයි ස්වභාවය. විශාල කඩාවැටීමක්, විශාල බිඳ වැටීමක්. නමුත් බොහෝ දෙනාගේ ජීවිත නැතිලා තියෙනවා. ඉතින් Taman අමාරුවෙන් අවුරුදු ගාණක් රැස් කරගත්ත ධනය, නිවාස, මේ හැම දෙයක්ම හරි ලොකු දූවිල්ලක් යනවා මෙතන. මේ හැම දෙයක්ම නැතිලා තියෙනවා. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. නමුත් කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ලංකාවේ කෙනෙක්, විශේෂයෙන්ම නුවර ආවට කෙනෙක්, කියන්න දෙන කාරණාව තමයි මේ ඇත්තටම මේ අපි හඹාගෙන යන ධනයකට, මිල මුදලකට, දීපලකට, මේ වස්තුවකට සියලු දෙයකට වැඩිය වටිනම දේ තමයි මේ වෙලාවෙත් ඔයගේ පපුව ගහනවා වගේ. හුස්ම වැඩ කරනවා නම්, වගේ පපුව වැඩ කරනවා නම්, හුස්ම ගන්නවා නම් ඒක මහ විශාල වාසනාවක්. ඒක විශාල දෙයක්. ඉතින් මේ විශාල වටිනාකමක් තියෙන දේ ගැන මේ වෙලාවේ සතුටු වෙන්න. මොකද ඒක හරි ඉතුරු වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්. හරි. එතකොට මේ අපිට නැතිලා තියෙන හැම දෙයකටම වැඩිය එහෙම හරි දෙයක් මේ වෙලාවේ තියෙනවා කියන එක ඇත්තටම මාර වටින දෙයක්. ඉතින් ඒක ගැන හිතන්න. ඒක ගැන ඒක අපි අල්ලගෙන අපි ආයෙම ගොඩේමු රටක් විදිහට. ඉතින් අතහරින්න ඕනේ නැහැ. මම පොඩ්ඩක් හිමිට කැමරාවත් මෙතනින් තියන්නම්. ඒත් එක්කම මේ පොඩි වැදගත් කාරණා ටිකකුත් කියන්නම්. පොඩි උදව්වකුත් මං ඉල්ලන්නම්. හරි. ඉතින් විදිහටම කන්ටෙන්ට් බලපු මානසික සෞඛ්‍ය ගැන, මනෝ විද්‍යාව ගැන, මේ ගැන තමයි මම ඉතින් දිගටම කන්ටෙන්ට්ස් කරේ. නමුත් මෙතනදිත් අපි අතහරින්න ඕනේ නැහැ. මේක තමයි අපි රටක් විදිහට ආරම්භ වෙන්න ඕන දේ. ඕකේ. රයිට්. මම හිතනවා පේන ඇති කියලා. ඉතින් මේ ඇත්තටම මේ වාහනේ යන්නත් බෑ. වාහනේ යන්න තරම් ඉඩකුත් නැහැ. ඊළඟ එක මේ වීඩියෝ එක මට කවදා අප්ලෝඩ් කරගන්න පුළුවන් වේද කියලා මම දන්නෙත් නැහැ. මොකද මේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක සිග්නල්ස් උත් නැහැ. ඉලෙක්ට්‍රිසිටි මම ඉන්න පැත්තට නැහැ. මම පිළිමතලාව පැත්තට එන්නේ. ඒ පැත්තේ ඉලෙක්ට්‍රිසිටි එකක් නැහැ මේ වෙලාවේ. සිග්නල්ස් උත් සෑහෙන රුප්. මම දැන් නුවරට යනවා. නුවරට ගිහින් අප්ලෝඩ් කරා කියනවා. මේ වීඩියෝ එක බලනවා කියන්නේ මම කොහොම හරි සිග්නල් ටිකක් හොයන අප්ලෝඩ් කරලා. ඉතින් මෙහෙමයි. මේ නුවරවට මම නුවරවට ඉන්න හින්දා මම දන්නවා මෙතන මේ ආවට වෙලා තියෙන සිද්ධිය. ආයේ ගිහින් මෙතන මානසික ලෙඩ රෝග ගොඩකට මිනිස්සු ගොදුරු වෙනවා. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක මේක බොහොම භයංකාරයි. මේ වගේ ව්‍යසනයකට පස්සේ මිනිස්සුන්ගේ ඇති වෙන මානසික ලෙඩ රෝග තත්ත්වයන් තියෙනවා. විශාල කඩාවැටීම් සිද්ධ වෙනවා. නමුත් මේ හැම දෙයකටම මම දන්න දැනුමින් මම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දිගටම කන්ටෙන්ට් දානවා. මම මේ channel එකට සම්පූර්ණයෙන්ම නොමිලේ කොහොමද අපි ආර්ථික විදියට ගොඩනගන්නේ, කොහොමද අපි මානසිකව ගොඩනගන්නේ, අපි වැටෙන්න ඕනද මේකෙදි, අපිට නැගී සිටින්න බැරිද, අපිට දකුණු ආසියාවේ තියෙන අංකයේ රට බවට පරිවර්තනය වෙන්න මේ තියෙන සිද්ධිය යොදා ගන්න බැරිද කියන එක. ඒ කියන්නේ මේ අපි මොනවත් හිඟා කාලා සල්ලි ඉල්ලලා නෙවෙයි, මේකත් එක්ක ශක්තිමත්ව ගොඩනගලා අපිට ගොඩනගෙන්න පුළුවන්ද කියන කාරණාව අපි කතා බහ කරමු. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් විදිහට කරගෙන යන්න. ටිකෙන් ටික එක වීඩියෝ එකෙන් වීඩියෝ එකට එහෙම කරගෙන යන්න. මානසිකව අපි හැමෝම ශක්තිමත් වෙමු. ඉතින් මගේ හුස්ම තියෙනකම්, මගේ පණ ටික තියෙනකම් මම මගේ දැනුමින්
මම මෙච්චර කාලයකට මානසික උපදේශකවරයෙක් විදිහට වෘත්තිකයෙක් විදිහට විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් විදිහට කරගෙන ගිහපු වැඩ කටයුතුත් එක්ක මට තියෙන දැනුමින් මට තියෙන පුළුවන් දේවල් වලින් මම මේ දේ සමාජ වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් අපි එහෙම එකතු වෙමු. හරි. මම හිතනවා කන්ටෙන්ට්ස් මේ ඩිජිටල් ඉකොනොමි එක අපිට ලොකු දෙයක් අපිට පරිවර්තනයක් කරගන්න පුළුවන්. අපේ රට නැවත සස්ටේනබල් රටක් කරන්න නැවත රීබිල්ඩ් වෙන්න මේක ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලගෙන් මගේ channel එකේ හුඟක් වෙලාට පිටරටින් ඉන්න හුඟක් කට්ටිය බලනවා ලෝකේ පුරා හැමතැනම ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම වගේ බලනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන එක ඉල්ලීමක් විදිහට කරොත් මම මගේ යාළුවෝ මගේ සමහර හිතවතුන් ඉතින් මේ වගේ පිරිස් වලට නොඑක ආකාරයකට දීපල හානි නොඑක විදිහට නොඑක් දේවල් කියන්න වීඩියෝ එක එළි වෙනකන් කිව්වත් කියන්න කතා ගොඩක් තියෙනවා. හරි. ඉතින් එහෙම කාරණා ගොඩක් ඒ වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් නමුත් මම කල්පනා කරා මම මේක ඇත්තටම දවස් කීපයක්ම කල්පනා කරා මම මේක කරනවද නැද්ද කියලා. නමුත් මම හිතුවා කමක් නැහැ. මෙහෙම දෙයක් කරන්නම් කියලා. ඉතින් මම මගේ bank details account details description එක comment section එකේ දාලා තියනවා. ඔයාලා කවුරු හරි ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක් ගිය මං කියන්නේ විශාල මුදල් කෝටි ප්‍රකෝටි ගණන් දාන්න කියලා. පුළුවන් විදිහකට මාව විශ්වාස කරලා මාත් එක්ක sessions වලට ආපු කට්ටිය ඇති, මගේ videos බලපු කට්ටිය ඇති. මගේ මොනවා හරි මම mentally support එකක් දුන්න කෙනෙක් වෙන්න ඇති, වීඩියෝ එකකින් support එකක් ගත්ත කෙනෙක් වෙන්න ඇති. ඔයාලට පුළුවන් ප්‍රමාණයට ඔයා මේ account එකට යම් කිසි විදිහකට ආධාරයක් එකතු කරන්න support එකක් දෙන්න. මම මේ support එක මට ඇත්තටම මම ඔයාලා මාත් එක්ක වැඩ කරපු කෙනෙක් නම් දන්නවා මම කවදාත් වංචාවක් කරන මිනිසෙක් නෙවෙයි. ඉතින් එතකොට මට මේක මෙයාට මෙහෙම දුන්නා කියලා එවිඩන්ස් පෙන්වන්න තරම්ම බැරි වෙයි. පුළුවන් මට්ටමකට මම හැමදේම පෙන්වන්නම්. පුළුවන් මට්ටමකට හැමදේම මම ෂෙයා කරන්නම්. ඉතින් මම account එක දාලා තියන්නම්. පුළුවන් කෙනෙකුට ආධාරයක් විදිහට donation එකකට support එකක් විදිහට එකතු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දානකොට donation කියලා මොන හරි type කරලා reference එකක් එක්ක එවන්න. identify කරගන්න. ඉතින් මේක එක කාරණාවක්. හරි මම මේකේ account details දාලා තියන්න. ඊළඟ දේ තමයි ඊළඟ කාරණාව විදිහට කිව්වොත් දැන් මාත් එක්ක sessions වලට ආපු කට්ටිය මම plans හදාගෙන මම වැඩ කටයුතු කරගෙන ගියපු පිරිසක් ඉන්නවා. අතිවිශාල පිරිසක්. එතකොට මේ පිරිසට අපි sessions ටික ආයෙම පටන් ගමු. ටික කාලයක් ඇයි සතියක් දවස් 5ක් ඇයි ඊට පස්සේ නැවත මේ conditions හරියන්න පටන් ගන්නවා. ඒ හරියනවත් එක්කම අපි ඉක්මනට කලින් වගේම sessions ටික පටන් ගමු. counseling sessions ටික, therapy sessions ටික ඒ ටික පටන් අරන් ලස්සනට අපි කරගෙන යමු වැඩ ටික. ඒත් එක්කම අපි ගොඩ නැගෙමු ශක්තිමත් විදිහට. මම දිගින් දිගටම වීඩියෝ ටිකක් අරන් එන්නම්. මේ අද වීඩියෝ එක ආපු දේවල් ඔළුවට ආපු දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕන හින්දා මම කරපු වීඩියෝ එක. right අපි වීඩියෝ සීරීස් එකක් හම්බෙමු. channel එක subscribe කරලා ඔයාලා තියාගන්න. මම දිගටම මේ ටිකේ mental health පැත්තෙන් මානසිකව අපි කොහොමද ගොඩනගන්නේ කියන දෙයට අප්ඩේට් එකක් දෙන්නම්. ප්‍රොෆෙෂනල් විදිහට ඇඳුමක් ඇඳගෙන ලස්සනට අර කලින් තිබුණු බෑග්ග්‍රවුන්ඩ් එකේ කරන්න පොඩ්ඩක් අපහසු වෙයි. නමුත් අපි ටිකෙන් ටික ගොඩනගෙමු. මම දිගටම වීඩියෝ සීරීස් එකක් දාගෙන යන්න. ඕකේ. එහෙනම් ජය වේවා. ඒ වගේම වෙනස් කරන්නට සිතුවිලි සමග ආකල්ප එකතු කරන්න. තිතත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සීල දිනාටම බොහොම ස්තුතියි කියලා මම බොහොමත් වෙනදා වගේම ආයුබෝවන් කියන ආයුෂ වැඩියම අපි අපේ රට නැවත බිල්ඩ් කරමු.